Hello guys, ඉතින් අදත් ඔයාලා මම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි යන්නේ guys plan කින්නයි කෑල්ල බලන්න ඉතින්. මම ඉතින් කෑල්ලට කෝල් එකක් අරන් එයා ඉන්න තැන අහගත්තා. ඔයාලට පුළුවන් යාළුවනේ කෑල්ලට කෝල් එකක් අරන් මෙහෙම කෑල්ල පික් කරන්න යන්න. ඔයාලා කරන්න තියෙන්නේ ෆෝන් එකට ගිහිල්ලා ෆෝන් එකේ contact වලට ගිහිල්ලා කෑල්ලගේ නම්බරේ තියෙනවා. කෑල්ලගේ නම තමයි guys උරුසෙලා. මේ තියෙන මේකට කෝල් එකක් දුන්නාට පස්සේ එයා අපිට කියනවා එයාව ගන්න එන්න කියලා. ඊට පස්සේ අපිට කෑල්ලව හම්බෙන්න යන්න පුළුවන් guys. ඉතින් guys අපි දැන් එතන යමු. අපිට මේ කෑල්ලව ගේම් එකේ ඩිෆෝල්ට් හම්බෙන්නේ නැහැ. ගේම් එකේ ඩිෆෝල්ට් මුලදී අපිට හම්බෙන්නේ තනියස කියලා කෑල්ල. මේ ෆ්‍රැන්කි නයියට අපේ. ඉතින් එයා ගේම් එකේ පළවෙනි මිෂන් එකකින් පස්සේ අපිට හම්බෙන්නේ නැති යනවා. එයාව කන්ටැක්ට් කරගන්න බැරුව යනවා. එයාට කෝල් එකක් ගත්තත් එයා බිසි කියලා නේ. ඒ වගේ දේවල් වෙලා එයාව අපිට කන්ටැක්ට් කරගන්න බැරුව යනවා. මං හිතන්නේ එයා ප්ලෑන් කිනේත් තරහ වෙනවා. ඊට පස්සේ අපිට ගේම් එකේ මිෂන් දෙක තුනක් ප්ලේ කරලා පස්සේ අපිට සෙට් වෙනවා රැන්ඩම්ලි මිෂන් එකක්. ඒ රැන්ඩම්ලි මිෂන් එක ප්ලේ කරලා පස්සේ අපිට අපි ප්ලෑන් කිනේට මේ කෑල්ල සෙට් වෙනවා. ඊට පස්සේ එයා තමයි ගේම් එක පුරාවට අපේ කෑල්ල ඉදිරියේ ඉන්නේ. මේ රැන්ඩම්ලි මිෂන් එක තියෙන්නේ ගයිස් හරියටම කිව්වොත් කඳුගරේ පැත්තේ තියෙනවා ගෝත්‍රික ගම්මානය. ඒ ගෝත්‍රික ගම්මානයට යන පාරේ තමයි මේ රැන්ඩම් මිෂන් එක සෙට් වෙන්නේ. ඉතින් ඉන්න ගෑල්ලම අපිට කියනවා යාව ගෙදරට ගිහින් දාන්න කියලා. ඊට පස්සේ ඉතින් යාපෙන් කාර් එක යන ගමන් යාව විතර යාළ වෙනවා. කාර් එකෙන් යාව ගෙදර ගිහින් දාලා බැස්සුවට පස්සේ එයාගේ නම්බරය අපි ෆෝන් එකෙන් නිකම්ම කන්ටැක්ට් කරනවා. ඊට පස්සේ ඉතින් ෆ්‍රැන්කින් අයියට කෑල්ලව හම්බෙන්නේ මෙහෙම කෝල් එකක් දීලා යන්න පුළුවන්. එහෙම තමයි ඉතින් ගේම් එක පුරාටම තියෙන්නේ. ඉතින් guys මේක තමයි මම YouTube එකට දාපු පළවෙනි වීඩියෝ එක. මම හිතනවා ඔයාලා මට like 10ක් කරන් දෙයි කියලා. ලොකු like target නෙමෙයි අපිට තියෙන්නේ guys. like 10 target එක තමයි මගේ පළවෙනිම like target එක. ඉතින් මම හිතනවා ඔයාලා අපිට like 10ක් කරන් දෙයි කියලා. මෙන්න bike gang එක උඹට අවුස ගමුද? එන්න පොඩි that was your fault. මොනවද වෙන්නේ? Hey, look out for fools like me. උනාට වැඩි වුණා ගායි. උකින් ගිහිල්ලා වැදුණා. පොඩි තරුවෙක් පත් වුණා නේ ගායි. එක තරුණෙක් පොඩි සෙල්ලමක් දාලා යමුනේ. ලොකුවටම ප්‍රශ්නයක් වුණොත් අපි පාස්වර්ඩ් එකක් ගහලා පොඩි තර නිවා ගමු. දැම්ම නේද? නැත්නම් දාන මල්ලේ උඩ පෙන්නන්න බෑ ඉතින්. මේ වගේ සුබ ගමන ප්ලෑන් කින්නයි යද්දී මෙහෙ මැද්දෙන් පැල්ලා වැඩේ කණේ හරි නෑනේ ගයිස් ඉතින්. පොලිස් එක්ක සෙල්ලමක් දාලා අපි යමු. කෑල්ල දැන් ගන්න ළඟයි නේ. ඒකින් අපි චීට් කෝඩ් එක ගහගමු නැත්තම් කෑල්ල බය වෙලා යයිද දන්නේ නෑ. චීට් කෝඩ් එක ගහගමු නේ ළඟට ගිහිල්ලා. ඉතින් තමයි නේ හැරෙන්න තියෙන්නේ. ඉතින් චීට් කෝඩ් එක ගහගමු. LAWYERUP කියන ලෝයප් කියන පාසල ගහලා ඔයාලා පොලිස් ස්ටේෂන් නිවා ගන්න පුළුවන්. ඒ වගේම කාර් එක හදාගෙන යමු. TURTLE ඔයාලා පුළුවන් TURTLE කියන පාසල එක ගහලා ඩැමේජ් වුණාට පස්සේ කාර් එක ආයි තිබ්බ විදියටම හදාගන්න ඉතින්. දැන් කෙනෙක් කැල්ල බලන්නේ නැන්නේ නේ. කාර් එක සුපිරිට හදාගෙන යන එක හොඳයි. නැත්නම් සෙට් නැහැනේ ප්ලෑන් කෙනෙක් මෙච්චර හොඳට ඇඳගෙන ඇවිදින් කැල්ල බලන් දෙන්න පොඩක් ලස්සනට යන්න ඕන ගොල්ලා. guys අන්න කෑල්ල ඉන්නවා. සීපි නතර කරගම් බලමු මොකද. ඉන්න guys यहाँ पे කාර් එකට නගිනවා. මම ඔයාලට ප්‍රෙස්පෙසින් view දාලා පෙන්නන guys. ඒ මොන වගේද කියලා. කෝ මේන් කොහමද guys? thank you නේ කෑල්ල. We're gonna do it in Mama's bed. ආතල් එකේ යන්න තමයි. You're a nice girl, aren't you? දෙන්නම කතා කර කර යනවා. අපි ඉතින් ස්ටෙප් කරන්න ඕනේ නැහැ. දෙන්න ඉතින් ආතල් එකේ කතා කර කර යයි. නෝමල් එකේ පාඩුවේ එලෝගෙන යමු. මුන්නේ නම්මුනේ ලොකුට කතා කරන්නේ නැහැ නේ ගයි. වචනේ දෙකයි කතා කරලා ඉවරයි. කාලෙකට පස්සේ හම්බුනාම දෙන්න කියා කතා කරන් දේවල් තියෙන්නේ බෑ ඉතින්. We can't use my room. I ate all the drywall again. Well, that's one way of looking at things. ඉතින් guys ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම ඉන්න ඉස්සර සුපුරු වැඩ වගේක් තියෙන අරගෙන ඉන්න channel එකෙන් මගේ
සුපර් GTA 5 මිෂන් වගේ තියෙනවා. ඒ වගේම GTA 5 එකේ සීක්‍රට් ලොකේෂන් බලන්න යන වීඩියෝ වගේක් තියෙනවා. සුපර් ආතල් වැඩ වගේක් තියෙනවා GTA 5 එකේ. ඉතින් ඔයා දිගටම මගේ channel එකේ ඒක බලා ගන්න පුළුවන්. ඊයන් අපි PPS කියන ගේමින් channel එක තමයි අපිට තියෙන්නේ. I'm so happy that we're boyfriend and girlfriend now. මගේ පළවෙනි සබ්ස්ක්‍රයිබ් ටාගට් එක තමයි යන්නේ සබ්ස්ක්‍රයිබර්ස් 5 යාළුවෝ. ලොකු ටාගට් යන්නේ මෙතන සබ්ස්ක්‍රයිබර්ස් 5ක් කියන්නේ පොඩි ගාණක්. 5ක් කියන්නේ පොඩි ගාණක් නේ. මං හිතනවා ඔයාලා සබ්ස්ක්‍රයිබර්ස් 5ක් අරගෙන මට සපෝට් එකක් දෙයි කියලා. පාරක් ඇරදුනා නේ ගයි. කතා කර යද්දි පොඩ්ඩක් අවුල් ලෝක තමයි. පාර පොඩ්ඩක් වැරදෙනවා. මෙන්න යන ලස්සන ගහ රෝස පාට. I'm gonna කොළ put you හැදලා in තියෙන. a dress and call you For sure, baby. යාළුවනේ මේ කෑල්ලේ ගෙදර තියෙන්නේ guys ගොඩක් මැප් එකේ කෙරෝලකට වෙන්න මුල්ලකට එන්න වගේ මුහුද අයින්ට එන්න තමයි තියෙන්නේ තනි කර විදිහට මුහුද අයින් තමයි තියෙන්නේ ඔන්න අපි guys ආවා අපේ කෑල්ල එකේ ගෙදර තැන්න පාර ළඟට මෙතන තමයි හැරලා යන්න තියෙන්නේ අන්න කෑල්ලේ ගෙවල් පැත්ත තව කායකට යනවා අපි හිමීට ෆලෝ කරලා බලමු කොහොමද යන්නේ කියලා මම හිතන්නේ නෑදෑය කට්ටිය කොහොමද දෙනවා නේ බඩු පටවගෙන එහෙම එන්නේ බලමු කොහොමද යන්නේ කියලා කෑල්ල ගෙදරද කියලා Mama never approved of male company. උයන් But යන Mom කෑල්ල ගෙදරද කියලා බලමු මොකද කරන්නේ කියලා මොකද බහැලා එන්නේ කෑල්ල Nobody will ගෙදර disturb us out here. Well, that's an interesting idea. අන්න මරෝ ගන්න ඊ කෑල්ල බලන්න අපු වෙන එකෙක් දුවද මේක කොහෙද මේ යන්නේ ඌ ගැන කතා කරලා නෑ මොකද කිච්චෙද්ද කොහෙද මෙතින් බහින් බෑගම් As soon as I knew you were coming, I killed the cats just to make it special. මෙන්න අපිට කෑල්ල ගෙදරට යාගරන්නලු මොන කෑල්ල පස්සේ නියනවා කියලා මම නේද ගස් බලමු ගියතුළු ගිහිල්ලා ගියතුළු යන්න පුළුවන් කියලා ඔන්න ගියතුළු ගියා guys Now put the diaper on! Use the pliers! ඔන්න රෑත් උනා ඔන්න ප්ලෑන් කින් අයියා කෑල්ලේ ගියතුළු පෑ ගානක් ඉඳලා එළියට ආවා ඔන්න ඉතින් කෑල්ලත් බලන්න ගියා guys අයි බලමු කෑල්ලේ ගෙවල් ගෙදර පොඩ්ඩක් මොන වගේද කියලා බලා ගන්න එපා ඉතින් ප්ලෑන් කින් අයියා මෙන්න යාළුනේ වගාව වට්ටක් වගේක් තියෙනවා ගෝ වගේක් තියෙනවා guys බඩිරු වගේක් තියෙනවා මෙන්න පඹියකුත් ඉන්නවා guys මං හිතන්නේ කෑල්ලේගේ පවුල කට්ටිය ගොවිතැන් කරලා තමයි ජීවත් වෙන්නේ එහෙම සීන් එකක් තමයි තියෙන්නේ guys මේ පරණ තාලවල උලම් පෙත්තක් එහෙම තියෙනවා මේ මොකද්ද මේ ටැංකියක් වගේ තියෙන බලමු මොකද්ද ගහලා ගින්දර එපා කියලා තියෙන්නේ guys අයි බලමු මේ පුරවන්න පුළුවන් කියලා ඈතට ගිහිල්ලා වැඩේ කරන්න හොඳ නැත්නම් පෑන්කින් නේද මැරෙන්න පුළුවන් ගොක් වරගෙන එක වෙඩිල්ලක් තියලා බලමු පිටුරු අනේරි guys එක වෙඩිල්ලෙන් පිටුරුවා කෑල්ල ගෙදර විනාශ කරා කියලා කෑල්ල බණීත් දන්නේ නැහැ මේ චුටි බවුල් කරුවා මන්නේ බවුව නෑ නේ guys මෙන්න guys අපිට කෑල්ල මැසේජ් එකක් කිව්වා cannot wait to meet again honey ඉතින් guys ඔන්න අපි කෑල්ල බලන්න ආවා මෙන්න කෑල්ලේ ගෙදර හැපෙන මුහුද ලස්සන view එකක් තියෙනවා guys මෙතනට පේනවනේ guys කෑල්ල ගෙදර තනි කරම තියෙන්නේ ලස්සන ස්පොට් එකකින් ඉතින් යාළුවා අද මම මෙතනින් සමු ගන්නවා මගේ වීඩියෝ එකෙන් ඔයාලා හැමෝටම සුබ දවසක්